අයිබෝවන් වසනාවන්. ඉතින් අදත් ආවා මම වීඩියෝ එකක් කරන්න කියලා මේ දවස් 4කට 5කට පස්සේ තමයි වීඩියෝ එක කරන්න මේ පුළුවන්කම ලැබුණේ. ඉතින් මාව සබස්ක්‍රයිබ් කරලා නැත්නම් මාව සබස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මම ඉල්ලනවා අපේ රටේ මාත්‍රිකාව නම් අපේ රටේ කාලයක් තිබුණා කාගේ හරි නංගි කෙනෙක් කාගේ හරි මල්ලි කෙනෙක් කාගේ හරි සහෝදරයෙක් කාගේ හරි අයියා කෙනෙක් අපේ රටේ ප්‍රභූවරුන්ගේ අයියා කෙනෙක් වගේ වරදක් කළාම අපිට පොලිසියට සයිස් එක දාලා යන්න පුළුවන් කාලයක්. පොලිසියෙන් නැට් අකුලගෙන හිටපු කාලයක්. ඉතින් දැන් සන්තෝෂ වෙනවා නීතිය ඔක්කොටම එකයි කියලා අපිට දැනගන්න ලැබුණා. මේ ඊයේ පෙරේදා අපේ රටේ ප්‍රභූවරයෙක්ගේ නමක් කියාගෙන ඒ කියන්නේ පොලිස් ලොක්කෙක්ගේ නමක් කියාගෙන පොලිස් රාජකාරියට බාධා කරපු කාන්තාවක් ගැන. ඉතින් මේ වෙනකොට ඇයි රිමන් ඉතින් කියන්න තියෙන්නේ ඇත්තටම සතුටුයි මේ වගේ කාලයක් අපිට උදා වෙච්ච එක ගැන. මොකද අපි වගේ කෙනෙක් ගිහිල්ලා පොල් ගෙඩියක් හොරෙන් කඩා ගත්තත් එදා වේල හොයාගන්න එදා වේල දරුවන්ට කන්න දෙන්න පොල් ගෙඩියක් හොරෙන් කඩා ගත්තත් ඔස්සකින් දවස් 14ක්වත් ඇතුළේ ඉඳලා එන්න වෙන්නේ. හැබැයි අර ප්‍රභූවරු මොන ජරා වැඩේ කරන් මොන කුප්ප වැඩේ කළා මේ එකෙකුටවත් දඬුවම් නම් ලැබුණේ නැහැ. දඬුවම් ලැබිලා තියෙනවද? කිසි කෙනෙකුට දඬුවම් ලැබිලා නැහැ. ඉතින් මේක මම වීඩියෝ කරා කියලා මට අද හවසට හෝ හෙට තමයි මට ඩවුන්ලෝඩ් කරන්න වෙන්නේ. මම මේ වැඩේ මේ මොකද හේතුව මට ගෙදර යන්න විදිහක් නැහැ. මම මේ වැඩපොලේ නතර වෙලා ඉන්නේ. මම ඉතින් කරන්නේ ක්ලීනින්. අහන්නකෝ මගේ ත්‍රිවිල් එක ගන්න විදිහක් නැහැ. මොකද මේ බාසුම් නැහැ. මගේ ත්‍රිවිල් මගෙන් ගන්න තියෙන පලියද්ද කොහෙද ත්‍රිවිල් එකෙන් ගන්නවා. දැන් අන්තිම අදියර තියෙන්නේ ඒ ටිකවත් හදලා දෙන්න බාසුම් නැහැට පුළුවන් කමක් ලැබිලා නැහැ. ඒක නිසා ඉතින් මට කියන්න තියෙන්නේ ත්‍රිවිල් කතාව නෙමෙයි. මට කියන්න තියෙන්නේ මගේ අපේ ජීවිතය මේ අපි වගේ අයගේ ජීවිතේ ගෙවිච්ච හැටි. මොකද ප්‍රභූවරුන්ට අපි කඩේ ගියා. කඩේ ගිහිල්ලා අපි පුදුමාකාර විදිහට මේ මිනිස්සුන්ව බලයට ගේන්න උත්සාහ කරා. හැබැයි අපිට එක නීතියක් නම් ලැබුණේ නැහැ. අපිට ලැබුණේ සමහර වෙලාවට අපිට හැබැයි මෙහෙම chance එකක් තිබුණා. අපි ගිහිල්ලා අපි අපේ මොනවා හරි වරදක් තියෙනවා නම් අපි ගිහිල්ලා අපේ ප්‍රභූවරයට ගිහිල්ලා කිව්වහම අන්න පොලිසියට කෝල් එකක් දීලා කියනවා මේක අයින් කරන්න කියලා. මේක අයින් කරන්න මේ මගේ මිනිහෙක් අරේ මේ කියලා අපිටත් පොඩි ගැම්මක් දීලා එහෙම කාලයක් තිබුණා. හැබැයි දැන් එහෙම නැහැ. දැන් එහෙම නැති හේතුව තමයි අපේ රජය මේ රජය සැමටම එකම නීතියක්. ඒ කියන්නේ ඔහුගේ සහෝදරයටත් එකයි එමත් නැත්නම් අපිටත් එකයි ඔහුගේ ආධාරකරුවටත් එකයි අන්නේ නීතිය ගෙනල්ලා තියෙනවා. ඇත්තටම අපිට සතුටුයි. මන්ට මාර සතුටුයි. හැමෝටම එක නීතියක්. දැන් මේ කාන්තාව කියපු කතාව බලන්නකෝ. මේ කාන්තාව කිව්වේ මම රන්මල් කොඩිතුවක්කු කියලා කෙනෙක් තමයි මට මතක හැටියට. එයාගේ නංගි කියලා. එයාගේ නංගි මාව අතහැරපන් වගේ කතාවක් තමයි පොලිසියට බලපෑමක් කරේ. පොලිසියට කොන්ද පණ තිබුණා. බය නැතුව ගිහිල්ලා මේ අයට නීතිමය පියවර ගන්න. ඒ ගැන ඩබල් සැලියුට් පොලිසියට. මෙන්න මේ වගේ නීතියක් අපේ රටට මම කාලෙකින් නම් බලාපොරොත්තු වුණා. අපි හැමෝටම එකම නීතියක් එකම අධිකරණ නීතියක් අධිකරණයක්
අධිකරණ තීන්දුව ගන්න පුළුවන් එකම විදිහට අධිකරණ තීන්දුව ගන්න පුළුවන් නීතිය. ඒ වගේම අපි වරදක් කළා නම් අපිට නිසි දඬුවම ලැබිය යුතුමයි. දඬුවම් වරදක් කළා නම් අන්න ඒ නීතිය අවිල්ල තියෙනවා. එහෙනම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. මගේ මේ වැඩේ ඉවර වෙගෙන යනකොට තමයි මට කෝල් එක ගන්න මේ වීඩියෝ එක ගන්න මතක් වුණේ. එහෙනම් ආයි හමු වෙමු.